අන්තිමට ඇවිල්ලා තියෙන්නේ අපේ කම. කොළඹ 7 ගෙදරක දානයක් තිබ්බා. මහා නායක අනුනායකකින් කටුනායකලාගේ අවිද්‍යාව. මේගේ ලොකු පුටුවක් හම්බෙන්නේ පැදුරක් දාලා කොට්ටයක් දාලා දෙන්නේ. දැන් කොට්ටවල බුලුන්නේ නැහැ රෙදි කැලේ තියෙන. ඒවා නිකන් උල්කාපාත වගේ යනවා ඉඳන් ඉන්නකොට. ඒවා හයි වෙලා. ලස්සන නෝනා කෙනෙක් ආවා. කොමලී වගේ. හරි ලස්සනයි. අඩිය තියලා අඩිය ගන්නකොට ටාං ගන්නවා. මම බල මොකද කියලා. ඒ නෝනා මේ අලුතෙන් එකක් එල්ලගෙන. අපේ අම්මා කන විද්දා, අම්මගේ නංගි නහය විද්දා, නංගි දුව ඇහැවුඩ විද්දා. එච්චරයි දැක්කේ. කොළඹහම දැක්ක මේ නහය අතල විදිනවා, මෙතන විදිනවා, මෙතන විදිනවා, මේ දිව යට, දිව උඩ, මෙතන. දැන් කොයි විදිහේ? බුරිය? අර නෝනා කිව්වේ මම මේව නෙමෙයි කිව්වේ. හරියට හරි. ද ලවර් ෂොප් එකේ තියෙනවා 795යි. මෙහෙම ගාල් ලොක් එකක් තියෙන්නේ දාන්න. ඒකේ පොඩි රෝස මල් තුනක් තියෙන්නේ. මේ රෝස මල් තුන ගාලා පොඩි ඝණ්ටාරයක් එල්ල. බෝධි පූජාව නම් කියා බඩු කෑල්ල. පෑන් කාලේ අරන් ටාන් ගා යන්න පුළුවන්. මහා නායකවරු පන්සිල් දුන්නා. අනුනායකවරු දාන සාංගික කරා. දැන් දාන බෙදන්න යන්නේ. සාමාන්‍ය නෝන කෙනෙක් ඇවිල්ලා අවසරයි මහා නායක හාමුදුරනේ අලවැංජනේ පිළිගන්නවද කියලා ඇහුවා. මහා නායක රට පස්සට ගත්තා. එක ආල කෑල්ල බෙදුවා. දෙවෙනි ආල කෑල්ල බෙදුවා. හොදියන්දි භාග බෙදලා අවසරයි මහා නායක රට පස්සට ගත්තා. ඊළඟ උපාසකම්මාව කිරියොත් දාගෙන දැම්ම හැන්ද කැරගෝලෝදිය වගේ ගත්ත ගම් වතුර වගේ දැම්ම සිවුරේ ටෙම්පරේචර් බෙදුවා පිඟානට. සෝරි හාමුදුරනේ ඕදි හැලුණා කිව්වා. ඊළඟ උපාසකම්මාව කරවල වැංජනේ අරගෙන කරවල හාමුදුරුවනේ කිව්වා. පපඩම් හාමුදුරුවනේ කියනවා. පිට්ටු හාමුදුරුවනේ කියනවා. චූටි සාදු, කෙට්ටු සාදු, බඩ සාදු, කළු සාදු, සාදු. සාදුලා නෑ. අර්ථය යහපති කියන එක සාදුවරු ඉන්නේ Hindu ආගමේ. අරහත් දජේ අයිතිය තරුවෙන්ගේ දරුවෙක් මහා නොකලත් සිංහලයාට තියෙන අයිතිය කරුණා කරලා පස්සඟ පීඨවල හැමතිස්සෙම වැඳලා අපේ හාමුදුරුවනේ කියලා අපිට ආශිර්වාද ලබා ගන්න.